ආයිබෝන් හැමෝටම ඉතින් කොටිසලු අනිත් සිට ශාරුක් වියෝධකින් වෙනත් නමකින් කොට සෙල් කෙන්සිරු ලෙස හඳුන්වනවා. එය බලපාන පරදේශ වෙන්නලෙයි පසුව එයා යකඩි මේක රේස්ත් අඩරනල් ගරන්ති සීවන් ඉතින් අඩු වශයෙන් මුලියද විය හැකි. මෙම සියලුම අනිත් සෙට් කින්සිරු අතරින් සමානයෙන් වඩාත් පොද වෙන්නේ ලෙහි ඇති වියෝධකයයි. සමානයෙන් එය දුම්පනය සමඟ සම්බන්ධ වී දුම්පනය කරන පුද්ගලයන්ට ලෙහි මෙම කුඩ සෙල් කින්සිරු වර්ධනය වීමට වඩා පුරවුණතවක් ඇති සහ ඒවා විධ ආකාරවලින් පැණියයි සමානයෙන් හොස්සම ගැනීම අපවසතයුරයි. සීවන් කනුවසන් එලියට පැමිණීමි අපි එය හිම්පිටෙස් ලෙස හැඳින්වේ. මේ නිසා ඔවුන්ට ලීව් කුඩා වැටීමක් සිදුවිය හැකි අතර හොසම ගැනීම අපවස්ථාවයට පත්විය හැකි. ලෙහි මෙම කොටෙසෙල් වියෝධිකෙන් ශරීරයේ විවිධ ප්‍රදේශවලට පැතිරිය හැකි සමානයෙන් මොලේ වඩාත් පොදෙයි. හර්තිමක ලෙහි සිටි එය මොලයට යන විටයි එය මොටස්ටස් ලෙස හැඳිනුව. එය අස්තවලට මොටස්ටස් විය හැකි හෝ පැතිරිය හැක. එය යකටටත් පැතිරිය හැක. එය ලෙමු ගරන්තවලටත් පැතිරිය හැක. ඒ නිසා මෙම සියලු තත්ත්වයෙන් සඳහා පරිත කරේ වටත් විවිධකාරු වී එය ලෙහි පමණක් සියවෝ විටි අපි කරන දිනම් රුස්්‍යයානික ප්‍රයුත්තකාර ලබාදීමයි. රුස්්‍යයානික ප්‍රයුතකාරයෙන් පසු අපි විකිරණී පිරිතකාරය ගෙනත් සලක බලන්නම් ලෙහි පමණක් නොවී ආරක්ෂකර කෞරියාවක් ලෙස. ආරක්ෂකර කෞරියාවක් යන ඒ මොලට පැතරෙන අයින ලිසයි. අපි මොලේටත් විකිරණ පොලිතකර ලබාදිනවා. පසු අවස්ථාවක් ගැටලුවක් නොමැතිවීම සඳහා. රෝගී ලෙහි සිට ඇත්වූ පැතර ඇතිවට අපි ඒ මොටස්ටස් ලෙස හඳුන්වන්නේ විශේෂෙන් මොලට ෆිහි යකඩට ෆිහි කටකරට හි ඇටවලට එවිට අපි මුළු පද්ධතියම් පරිතකරු කළ යුතුයි. ඒ නිසා අප්‍රසානික පරිතකාරය සමගම පරිශක්ති කරන පරිතකාරයක් ලෙස හඳුන්වන දෙයක් දෙකතු කිරීම. මෙම විශේෂත තාක්ෂණය සමඟ අපිට රෝගය මත හොඳ පාලනයක් ලබා ගැනීමට හැකි වී. නැවතත් ඒ මොලට පැතර ගොස් ඇතිවට අප විශේෂත පෙරදේශවලට විකරණය පිබඳවද කතා කළ යුතුයෙක් මොකද මොලේ ඉතාන් සංවිධි පෙරදේශයක් වන නිසා. ඇටවලට සම්බන්ධ ලක්ෂණයක් තිබෝනම් රුස්්‍යයානික පරිතකාරය සමඟ පාලන පරිතකාරයක් ලෙස විකරණය ලබා දිය යුතුයි.